අපි යමුද ඊශ්‍රායල් වල තියෙන දොඩම් වගාවක් බලන්න. ලංකාවේ නොවලට ඊශ්‍රායල් වල ඇග්‍රිකල්චර් වලට එන්න ආස හිතුනොත් බලමු කොහොමද අපි දොඩම් කරන්නේ කියලා. අද වීඩියෝ එකෙන් දොඩම් ඊශ්‍රායල් වල ලස්සන දොඩම් වගාවක කොහොමද දොඩම් කඩන්නේ කියලා. ඉතින් ඒකේ කඩන එක විදි තියෙනවා. ඉතින් මම මේ ඔයාලට ලස්සන වීඩියෝ එකක් පෙන්වන්න ඕනි නිසායි මේ විදිහේ වීඩියෝ එකක් කළේ. ඒ නිසා මාව වැරදියට තේරුම් ගන්න එපා. ඉතින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මාන්තය පිළිබඳව කතා කිරීමේදී දොඩම් ඇතුළු පැඟිරි කුලයේ වගාවන්ට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. රටේ ආර්ථිකයට මෙන්ම ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයක් බිහි කිරීමටද මේ වගාව ඇත්තටම විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා ඊශ්‍රායල් වලට. ඒ වගේම ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමටත් පෙර ඒ කියන්නේ 19 වන සියවසේ සිටම මෙම කාලයේ දොඩම් වගාව ඉතා සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ජෆා දොඩම් ප්‍රභේදය ලෝකයේ පුරා අතිශය ජනප්‍රියට පත් වෙලා තියෙනවා. ඝන පොත්තක් සහිත පැණි රස සහ යුෂ පිරි මෙම දොඩම් වර්ගයේ දිගු කාලයක් තබාගත වූ නිසාම යුරෝපීය රටවල් වලට විශාල වශයෙන් අපනයනය කරනවා. ජෆා යන්න ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයේ ගුණාත්මක භාවය පෙන්වන ප්‍රධාන වෙළඳ සන්නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඊශ්‍රායලය කියන්නේ ජලයේ හිගින් පෙළෙන සහ අර්ධ ශුෂ්ක දේශගුණයක් සහිත රටක් කියලා. එහෙම වුණත් ලෝකෙට හඳුන්වා දුන් බින්දු ජල සම්පාදන ක්‍රමය සහ පිරිපහදු ජල අපජලය කෘෂිකර්මාන්තයට ප්‍රතිචක්‍රීකරණය කර යොදා ගැනීමේ තාක්ෂණය නිසා දොඩම් වගාව ඉතා ඉහළ අස්වැන්නක් සහිතව පවත්වාගෙන යනවා. ඉතින් පලිබෝධ පාලනය සඳහා රසායනික ද්‍රව්‍ය වෙනුවට ජෛව විද්‍යාත්මක ක්‍රම බහලව භාවිතා කරනවා මේ ඊශ්‍රායලයේ. ඉතින් මෙහි දොඩම් ප්‍රධාන වගාවන් තියෙන්නේ මධ්‍යධරණීය වෙරළබඩ තීරයට ආසන්නව සාරවත් පසක් සහ දේශගුණය දොඩම් වගාවට ඉතාමත් සුදුසුයි. ඒ වගේම රෙහෙවොත් සහ ෂැරෝන් ඓතිහාසිකවම පැගිරි වගාවට ප්‍රසිද්ධ ප්‍රදේශ වෙනවා. ඉතින් ඔයාලා දන්නවද ලොව ඉහළම ප්‍රතිශතයකින් අපජලය කෘෂිකර්මාන්තයට යොදා ගන්නා රටත් ඊශ්‍රායලයයි. ඉතින් වගා තාක්ෂණය ගැන කතා කරුතින් සංවේදක සහ AI තාක්ෂණ පසේ ස්ථිතමනය ගසේ සෞඛ්‍ය තත්ත්වය සහ පෝෂණ මට්ටම මැනීම සඳහා ස්මාර්ට් සංවේදක සහ චන්ද්‍රිකා තාක්ෂණ භාවිතා කරනවා. ගසකට ජලය හෝ පොහොර අවශ්‍ය වූ සැනින් පරිගණක පද්ධති මගින් ඒවා ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔයාලත් මෙහෙම දකින්නකොට අයියෝ අපරාධි කියලා හිතෙනව නේද? ඉතින් අස්වැන්න නෙලීම අවසන් වූ පසු ඊශ්‍රායල් වල සමහර දොඩම් වගාවල ගස්වල ඉතිරි වී ඇති කිරි සියල්ලම ඉවත් කරනවා. මේ නාස්ති කිරීමක් ලෙස පෙනුනත් ඇත්ත වශයෙන්ම ඊළඟ කන්නේ හොඳ අස්වැන්නක් ලබා ගැනීමට රෝග පාලනයට සහ ගස්වල සෞඛ්‍ය රැක ගැනීමට කරන කෘෂිකාර්මික ක්‍රියාවලියක් තමයි මේක. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මාත් එක්ක ඉන්න හැමෝටම ස්තුතියි. ඔයාලා දන්න කරුණුත් කමෙන්ට් කරගෙන යන්න.